මීන ලග්නය. මීන ලග්නධාරී ඔබගේ ලග්නාධිපති ගුරු වන අතර ඒ ගුරු හතරවැන්නේ සිටීම මත ඔබට යම්කිසි විදිහකින් යම්කිසි භූමි ප්‍රශ්නයක්, ඒ කියන්නේ සහෝදරයෙකුගේ දීපලක් සම්බන්ධව ඔබට යම්කිසි විදියකින් උදව්වක් කිරීමට හෝ ප්‍රශ්නයක් විසඳීමට හෝ වැනි දෙයක් ඇතිවීමට ඉඩ තියෙනවා. සහෝදරයෙක් ළඟ තියෙන දීපලක් හෝ දීපු දීපලක්. ඒ වාගේම මේ අවස්ථාවේදී මීන ලග්න ඔබගේ සෙනසුරු ලග්නේ රාශිකයක් ගත කරනවා. ඉතින් මේ සෙනසුරු ලග්නේ රාශිකයක් ගත කරන ඔබට කොහොමද ජීවිතේ ඊටාම කල්පනාකාරීව හුදු හිතන දෙයක් කරන්නේ නැතුව තව කෙනෙකුගේ අවවාද අනුශාසනා මත Tamanට ලැබී තියෙන දේෙන් ප්‍රයෝජනෙ ගනිමින් ජීවත් වෙනවා නම් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද මේ මීන ලග්නධාරී ඔබට ඒ වගේම අසනීප තත්ත්වයන් බලනකොට ජල රාශියක මීන සෙනසුරු ගහයා ගමන් කරන්නේ ඔබට විශේෂයෙන්ම අසනීප සම්බන්ධව ඊටාම කල්පනාකාරී වෙන්න වම් පාදයේ වම් අත වැනි දේවල් වල ඔබ ඊටා ප්‍රවේශම් කරගන්න. මොකද මේ අවස්ථාවේදී ඔබට යන ග්‍රහචාරය කොහොම වෙතත් ඔබ කරන කියන දේවල් වලදී ඔබ ඉවසීම කල්පනාව ඇතුව කටයුතු කරනවා නම් මේ தත්ත්වය ඔබට මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම නීතිමය ගැටලු නීතිමය ප්‍රශ්න වලට යොමු ඔබ තිබෙනවා නම් ඒ නීතිමය ගැටලු නීතිමය ප්‍රශ්න වලින් ඔබ ගොඩාක් කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද ඔබ හැම දෙයකටම ඉක්මන් වෙන්න යන්න එපා. ඔබ ඔබට ලැබෙන පරිදි ඔබට එන ළඟට එන දෙයට ඔබ උත්තරේ දෙන්න. ඔබ දුවගෙන ගිහිල්ලා ඔබ පස්සෙන් ගිහිල්ලා උත්තර බඳින්නවත් උත්තර දෙන්නවත් ගියොත් එහෙම ඔබට යම්කිසි විදියක ප්‍රශ්න මාලාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී ඔබට තරම් හොඳ කාල සීමාවක නෙමෙයි යන්නේ මීන ලග්නධාරී ඔබට. අධ්‍යාපනය කරන දරුවන්ගෙත් සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු වලට බාධා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සිර බන්ධනාගාරගත වීම, අසනීප වීම වැනි දේවල් මීන ලග්නධාරීන්ට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ යන ග්‍රහචාරෙත් එක්ක ඔබ මේ මාසයේ මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා ඔබ යන කාල සීමාව ඒ විතරක් නෙමෙයි ඔබ ඉදිරියටත් ඔබ යම්කිසි විදිහක කාල සීමාවක් ඔබට අසුබ කාල සීමාවක් කියලා පෙන්නනවා. ඉතින් මීන ලග්නධාරී ඔබ ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්න. gedara පෞල් ජීවිතයේද ඔබ රැකියාව කරන ස්ථානයේද ඔබ ඉදිරිපත් වන්නා වූ ක්‍රීඩා සම්බන්ධ මොනවා හරි දෙයකද ඔබ හැම දෙයකින්ම මේ කාල සීමාව ඔබ ඊටාම කල්පනාකාරීව ඉවසිලිවන්තව ප්‍රඥා ගෝචරව වැඩ කටයුතු කරොත් මේ මීන ලග්නධාරී ඔබගේ මේ తত্ত্বය අනිවාර්යයෙන්ම මගහරවා ගන්න පුළුවන් බවක් පෙන්වන්න කරනවා. මේ ලග්න පලාපල සියල්ලක්ම ඔබගේ පුද්ගලික ජන්මපතේ ග්‍රහ ගෝචරය අනුව සෙනසුරු සඳු කියන ග්‍රහයන් ඉන්න ස්ථාන අනුව ඒ වගේම ඒ ග්‍රහයන්ගේ උච්ච නීච බව අනුව ඒ ග්‍රහයන්ගේ නැකත් සම්බන්ධව ඒ වගේම ඔබට යන දසාව මහ දසාව අතුරු දසාව විදසාව වැනි දසා කාලයන් අතර සමහර වෙලාවට මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ පොදු පලාපලයක් ඔබට කියන්නේ ඔබට මේ සති දෙකක කාලයක් තුළ ගත වීමට තිබෙන පොදු පලාපලයක්. ඒක නිසා ඔබට යම් කිසි ප්‍රශ්නයක් ඒ වගේ තියෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිෂවරයා හම් වෙලා ඔබගේ ප්‍රශ්න ටික ඔබට විසඳන්න පුළුවන්. මම මේ සාමාන්‍යයෙන් ලග්නයකට එන පොදු පලාපලයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.